ආයුබෝවන් අද අප ඔබව අරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සැඟවුණු අතිශය සුන්දර තැනකටයි. මේ නිස්කලංක හරිත පැහෙන් පිරුණු ඉසව්ව පිහිටා තියෙන්නේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. අපි දැන් ගමන් කරන්නේ ගම්මැදගම කියන සුන්දර ගම්මානයේ දෙසට. ගම්මැදගම කියන්නේ සම්ප්‍රදායික ගැමි සුවඳ තවත් ඉතිරි වෙලා තියෙන නිහඬ ගම්මානයක්. හැබැයි මේ ගමේ නිහඬ බව මැතින් ඇහෙන අපූර්ව සංගීතයක් තියෙනවා. ඒ සංගීතයේ හිමිකාරිය බලන්නයි අද අපි මේ යන්නේ. ඒ තමයි ගමේ කවුරුත් අඳුරන හැබැයි සංචාරක සිතියම් වල තවමත් ලොකුවට සටහනක් වෙලා නැති කාක් ඇල්ල. මේ රිදී පැහැයෙන් ඇදහැලෙන දියදහර අවට තියෙන ඝන කැලෑව එක්ක එකතු වෙලා මවන දර්ශනය හරිම පුදුමාකාරයි. ඇල්ල එච්චරම උස එකක් නොවුනත් එහි තියෙන ස්වභාවික ලස්සන සහ පිරිසිදුකම ඕනෑම කෙනෙකුගේ හිත නිවනවා. කාක් ඇල්ල කියන නම මේ ඇල්ලට හැදුණු හැටි ගැන ගමේ විවිධ කතා තියෙනවා. සමහරු කියනවා කාක්කො මේ දිය ඇල්ල අවට ගොඩාක් ගැවසෙන නිසා ඒ නම හැදුන කියලා. තවත් අය කියනවා ඈත ඉඳන් බලද්දි දිය ඇල්ල වැටෙන ආකාරය කාක්කෙකුගේ පියාපත් විහිදුවල ඉන්නව වගේ පේන නිසා කාක් ඇල්ල වුණා කියලා. කොහොම වුණත් නමේ මොනව තිබුණත් මේ ඇල්ල තියෙන්නේ වචනෙන් විස්තර කරන්න බැරි ඉතාම සුන්දරත්වයක්. ඔබට පේනවැති කාක් ඇල්ල ළඟට එන ගමන එතරම් ලේසි ගමනක් නම් නෙමෙයි. ගම්මැදගම ප්‍රධාන පාරේ ඉඳන් කැලෑව මැදින් වැටිලා තියෙන මේ කුඩා ලිස්සනසුරු අඩිපාර තමයි ඔබට මේ ගමනට එන්න වෙන පාර. වැස්ස දවසකට නම් මේ පාර තවත් දුෂ්කරයි. හැබැයි ඒ දුෂ්කර ගමන නිමා කරලා මේ දිය ඇල්ල ළඟට ආවම දැනෙන සැනසීම එක මිල කරන්න බැහැ. මේ අඩිපාරේ එද්දී අපිට දකින්නට ලැබෙන දේවල් බොහොමයි. විවිධ වර්ගයේ ගස්වැල්, අලංකාර මල්, ඒ වගේම විවිධ සමනල්ලු වර්ග මේ ප්‍රදේශයේ ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත්. ඇත්තටම කාක් ඇල්ල කියන්නේ පරිසර ලෝලීන්ට පාරාදීසයක්. මේ සීතල පිරිසිදු වතුරේ නාන එක කොයි තරම් සුවදායකද කියලා ඔබට හිතාගන්න පුළුවන් නේද? දිය ඇල්ල පාමුල තියෙන ගල් කුළු නිසා ආරක්ෂිතව නාන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම පරෙස්සම් වෙන්න ඕන. ලිස්සන ගල් තියෙන නිසා. මේ වතුර කොයි තරම් පිරිසිදුද කියනවනම් අපිට වතුර යට තියෙන වැලි කැට පවා පැහැදිලිව පේනවා. ඇඟට වැටෙන වතුර පාරකින් ලැබෙන සනීපය දවසේ මහන්සිය ඔක්කොම නැති කරලා දානවා. මේක ඇත්තටම ස්වභාවයෙන් අපට ලැබුණු දායාදයක්. කාක් ඇල්ල කියන්නේ නිකම්ම දිය ඇල්ලක් නෙමෙයි. මෙය මේ ප්‍රදේශයේ පරිසර පද්ධතියට ඉතාමත් වැදගත්. මේ ඇල්ලෙන් ගලා එන වතුර පහළ තියෙන කුඹුරු යායවල් පෝෂණය කරනවා. ඒ වගේම ගමේ බොහෝ දෙනෙක්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා මේ වතුර භාවිතා කරනවා. මේ දිය ඇල්ල ගම්මැදගම ජනතාවගේ ජීවනාලිය වගේ. මේ වගේ සුන්දර තැන්වලට එන සමහර අය පරිසරය ගැන හිතන්නේ නෑ. ප්ලාස්ටික් බෝතල්, කවර, කෑම, ඉවතලන ලේවල්
මේ වගේ ස්වභාවික සම්පත් විනාශ කරලා අපිට මේ පරිසරය රැකගන්න බැහැ. මේ සියලුම දේවල් අපි අනාගත පරපුරටත් රැකලා දෙන්න ඕන. ඔබ මෙතනට එනවනම් කරුණා කරලා කුණු දාන්න එපා. කාකැල්ලට ඔබ එනවනම් අනිවාර්යෙන් ඔබ මේ සුන්දරත්වය අත්විඳින බව මට විශ්වාසයි. මේක කිසිදා අමතක නොවන අත්දැකීමක් ඔබට වේවි. මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මැදගම ගම්මානයේ සැඟවුණුමේ කාකැල්ල ස්වභාව දහමට ආදරය කරන ඔබ හැමෝම එකපාරක් හරි බලන්න එන්න ඕන. මේ දියඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ පියගැට පෙළක ආකාරයට තට්ටු කිහිපයකින්. එකපාරටම ලොකු උසක ඉඳන් වැටෙනවා වෙනුවට කළුකල් තලාව දිගේ රිදී සේලයක් වගේ ගලාගෙන එන මේ රටාව හරි අපූරුයි. ඔබ දන්නවද මේ දියඇල්ල පෝෂණය වෙන්නේ මුලටියන අවට තියෙන ඉහළ කඳුකර රක්ෂිත ප්‍රදේශවලින් එන කුඩා දිය පහරවල් එකතු වෙලා. ඒ නිසයි නියං කාලෙට වුණත් මේ ඇල්ලේ වතුර සම්පූර්ණයෙන්ම හිඳී යන්නේ නැත්තේ. වැසි කාලයට මේකේ රෞද්‍ර බව ටිකක් වැඩි වුණත් අද වගේ දවසක මෙතන තියෙන්නේ හරිම ශාන්ත පෙනුමක්. ගම්මැදගම පැරණි වැඩිහිටියන් පවසන විදියට මේ දියඇල්ලාවට ප්‍රදේශය අතීතයේ බෙහෙවින් අද්භූත තැනක් ලෙසයි සැලකුණේ. සමහරු කියනවා මේ ඇල්ල පාමුල තියෙන ගැඹුරු දිය සුලි අතර පැරණි නිදන් වස්තු පවා සැඟවිලා තියෙනවා කියලා. තවත් ජනප්‍රවාදවලට අනුව අතීතයේ රජ සමයේ පවා මේ ප්‍රදේශයේ සේනා සංවිධානය කරන්න ආරක්ෂිත ස්ථානයක් විදියට පාවිච්චි වෙලා තියෙනවා කියලා. ඒ කාලේ මේ ඝන කැලෑ මැදින් ඇල්ලට එන එක අදට වඩා ගොඩක් අමාරු වැඩක්. මේ වගේ කතා ඇහුනම කාකැල්ලට තියෙන්නේ නිකම්ම ලස්සනක් විතරක් නෙමෙයි. මේ පරිසරය අපේ මානසික ආතතිය අඩු කරන්න පුළුවන් හොඳම තැනක්. ඒ වගේම බලන්න මේ වතුරේ ඉන්න කුඩා මත්ස්‍යයෝ, ගල්පාඩියෝ, තිත්තයෝ වැනි දේශීය මසුන් මේ පිරිසිදු දියදහරේ නිදහසේ සැරිසරනවා. මේක තනිකරම වෙනමම ලෝකයක්. සොබාදහම කියන්නේ හොඳම වෛද්‍යවරයා. කාකැල්ල කියන්නේ ඒ වෙදකම කරන තැනක්. අපි ආවේ අඩිපාරවල් විතරක් ඉතුරු කරලා යන්න. අපේ මතකයන් විතරක් අපි මෙතනින් අරගෙන යනවා. කාකැල්ලට ඔබ එනවනම් අනිවාර්යෙන් ඔබ මේ සුන්දරත්වය අත්විඳින බව මට විශ්වාසයි. මේක කිසිදා අමතක නොවන අත්දැකීමක් ඔබට වේවි. මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මැදගම ගම්මානයේ සැඟවුණුමේ කාකැල්ල ස්වභාව දහමට ආදරය කරන ඔබ හැමෝම එකපාරක් හරි බලන්න එන්න ඕන.